ලෝකේ ඕනම ප්‍රශ්නයක බැරෑරුම්මතාවයේ තියෙන සතියයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමයි. තමන්ට මැරෙන්න හිතෙනවා කියන්නකො එහෙම නැත්නම් මොනවා හරි දෙයක්. ඒක ඒ පීඩනේ උඩරිම තියෙන සතිය. ඒ සතිය ඉවසුවොත් අනිවාර්යෙන් මේ තමන්ට විසඳුමක් කරා යන්නම පුළුවන් ඉවසීම කියන කාරණේම. එතකොට ඊළඟට ස්වාමීන් වහන්සේ මේ මතක් කළා මේ ප්‍රශ්නේ විසඳුම් දාර්ශනිකයි ප්‍රශ්නේ තමා කරා පැමිණෙන කල් කියලා. ඒ වුණාට ඕකේ තව පැත්තක් තියෙනවා. ප්‍රශ්නයකට මිනිසෙක් මුහුණ දීම එයාගේ ජීවිතේ ගොඩාක් පරිණත කරනවා. මේ මිනිස්සයෝ දැන් ඒකට අපි උදාහරණයක් ගන්නකෝ ගහක් උනත් හුළඟ වැඩි තැනක තියෙන. එහෙම නැත්නම් නිකන් මේ සියලු ආරක්ෂා සහිතව හැදෙන ගහකුයි ගත්තොත් එහෙම කල් පැවැත්ම සහ වෘතු දීම තියෙන්නේ බාධා වලට මුහුණ දිදී හැදෙන එකත් එක්ක. ඒ නිසා ප්‍රශ්න වලට මුහුණ දිදී දැන් මම ওই ළමයිට කියන්නේ ඒකයි දැන් ඔය ගොඩාක් මේ ළමයිට තියෙන තීරණ කියලා කියන්නේ ඔය දැන් ස්වාමීන් වහන්සේ ඉස්සලා කිව්වා වගේ ප්‍රේමවති, සීලවති, ඥානවති ඒවා තමයි තියෙන ප්‍රශ්න. ඔය ප්‍රශ්නවලදී විරහ වේදනාව ඒක ඉතින් ඒකත් Tamanට ඒ වෙලාවට දරාගෙන තීරණය කරගත්තා නම් ආය කෙල්ලෙක් එක්ක යාළු වෙනකොට හරි කොල්ලෙක් එක්ක යාළු වෙනකොට හරි තේරුම් ගන්න ඕන මට අනාගතයේත් මෙහෙම විඳවන්න වෙයි. වෙන්වීමේදී මැසේජ් එන්නේ නැතිකොට බලාපොරොත්තු වෙන කෝල් එන්නේ නැතිකොට ඒ හැම දුකකටම තමයි මොන දෙන්න ඕන. මොකද මෙතෙක් කාලයක් මොන දුන්නානේ. එයා අපි වැඩිපුරම එයාට ආදරය කරන තරමටම එයා වෙන්වීමේ දුක වැඩි. ඉතින් ඒවා ඉතින් බන වලින් අහලා හිත හදාගෙන තියෙන්න ඕන. එතකොට ඒව හොඳට අත්දැකීමක් කරගෙන ඔයාලා යම් කාලයක අම්මා තාත්තා වෙච්ච කාලයක ඔයාලගේ ළමයි පළහිලා වල පටලැවෙනකොට ගන්න පොඩ්ඩක් ආපස්සට ඔයාලගේ ඥානෙ. අපිත් ඒ වයසේ මොනවද කළේ? ඒ වයසේ අපි දෙමව්පියන්ගේ වචන වලට සවන් දුන්නාද? ඉතින් අනිවාර්යෙන් ඔයාලා ওই තරුණ වයසේ දෙමව්පියන්ගේ වචනේට අවනත නොවි හෝ මේ දහම් පදයකට අවනත නොවි හිතුවක්කාර විදිහට ඔය ඉන්නවද? ওই විදිහටම ඔයාලගේ ළමයිනුත් ඉන්නවා. එදාට ඔයාලා ලොක්කෝ වගේ අවවාද කරයි. නමුත් ආපස්සට ඔයාලගේ ජීවිතේ බලන්නේ නැහැ. පසු විපරමක් කරන්නේ. හැබැයි Tamanට වෙච්ච එදා ඔයාලට වෙච්ච දුක වේදනාව ඔයාලගේ හිතේ තිබ්බොත් පසු විපරමක් කළොත් අර ළමයිට කාරුණික ඔයාලා උපදෙස් දෙයි. ඔයාලා ප්‍රශ්නයකට වැටුණාට පස්සේ ඒ ප්‍රශ්නේ බරපතලකම කොච්චර වුණත් කරුණාවෙන් ඔයාලට ලං වෙන එක ඔයාලට ඒ වෙලාවේ ලොකු සරණක් වෙනවා. ඉතින් ඒක තමන් ප්‍රශ්නයකට මුහුණ දීලා එපා ඒක ගන්න. ඒකට ඒ ඥානෙ අපිට උපද්දවන්න බෑනේ බාහිරින්. ඒ නිසා ප්‍රශ්න වලට මුහුණ දීම තුලින් අපි අහන දකින දේවල් වලට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.